ඔන්න ඉතින් අද අපි ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ගෙදර හදපු එග් කරි එක. ඉතින් මෙන්න මේව දේවල් ටික තමයි ඕන වෙන්නේ. ඔය ඉතින් උඹලකට දානවා පෙන්නන්නේ. ඉතින් ඉස්සෙල්ලා මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ඕන වෙන ලුණු කරපිංචා අරන් ඔක්කොම ටික දාලා ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මිරිස් කුඩු දානවා, ගම්මිරිස් කුඩු ටිකක් දානවා, ලුණු කුඩු ටිකක් දාගන්නවා. ඒ වගේම මේකට අපි දැම්මා මස් කලි 3-5 ටිකකුත් දැම්මා. ඉතින් ඔන්න ඔහම ඊට පස්සේ චුට්ටක් කලවම් කරගෙන ඔන්න දානවා මස් කලි 3-5 ටිකක්. ඊට පස්සේ මේ දාන්නේ අර නිකන් හාල් පිටි මොනවා හරි මේ අපේ අර හොද්ද නිකන් චුට්ටක් ඝනකමට එන්න ඕනේ හින්දා අපි හාල් පිටි ටිකක් දානවා. ඊට පස්සේ ඔන්න වතුර ටිකක් දාලා මෙන්න මේ වගේ චුට්ටක් හොද්දක් වගේ හදා ගන්නවා. ඕන දැන් ඔයාලා දකින්නේ අපි බිත්තර එක එක එකතු කරන හැටි. ඉතින් විශේෂයෙන් කියන්නේ මේක අපේ හබීගේ රෙසිපි එකක්. ඔන්න බලන්න ඔයාලා මේක හදලා බලලා කියන්න කොහොමද රස කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි අන්තිමට තියෙන්නේ. මේකේ හොදි ටික හිඳලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මෙහෙම මිටි කිරි ටිකක් දානවා. ඉතින් ඊට පස්සේ හිමීට පරිස්සමට මේක කෑලි වලට බෙදාගෙන රසට කන්න තමයි තියෙන්නේ.